ඔයයි බොරළුගොඩ මහත්තයා වෙනුවෙන් ඉල්ලපු රක්ෂණාවරණය මං අරගෙන ආවා. මේක ක්‍රියාත්මක වෙන්නේ බොරළුගොඩ මහත්තයා වෛද්‍ය පරීක්ෂණයට පෙනී හිටියට පස්සේ. එහෙමද? කොහෙදද ඔය පරීක්ෂණය කරන්න තියෙන්නේ? ප්‍රධාන කාර්යාලයේදී. ඊට එයා කිව්වේ නම්බර මතක හැටියට එයා කිව්වේ නම්බර 75 කියලා. මහවීදියේ නම්බර 75ට බොරළු. ගෙදර එන ගමන් එතෙන්ට ගිහිල්ලා එන්න. බය වෙන්න දෙයක් නෑ බොරළු, කලබල වෙන්න එපා. මං කිව්වනේ ඉතින් බය වෙන්න කිසි දෙයක් නෑ. හරි ඒක කරන්නම්. හොඳයි. මන් දිවුරලා පොරොන්දු වෙනවා ඔයා එනකන් කැම ටික උණුවෙන් තියාගන්න. වැඩේ කරගෙන එන්න. එහෙනම් තියන්න. මං හිතුවා එයාව ඒක නෙමෙයි විමලා. මං කියපු නම්බරේ හරියකට කියලා මට මතක නෑ. මහවීදියේ නම්බර 75 ඒක තමයි. දනේ හැමදාම මේ වගේ අවුල් වලටම පැටලෙන්නේ. මටත් හිතා ගන්න බෑ. සමහර විට පුරුද්දට වෙන්නේ නැති. 1 2 3 4 1 2 3 4 1 2 3